අසංගයේ මටාව මුලින්ම හම්බුනේ 2009 අප්‍රේල් මාස දවසක මහේෂා යමාර්ගෙන්. අද වෙනකොට දැන් අවුරුදු 3කටත් වැඩි. සෑහෙන දේවල් මම ඉගෙන ගත්තේ මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න වැඩ කරන හැටි, මහන්සි වෙලා වැඩ කරන හැටි, කාලය ගත කරගෙන වැඩ කරන හැටි, මේ හැම දෙයක්ම මම ඉගෙන ගත්තේ ඔයාගෙන් මේ රිද්ම් එකෙන්. අද මට අයියට කියන්න තියෙන්නේ මගේ ජොබ් එක නිවේදිකාවක් වුණාට මට අයියට කියන දේ ගොනු කරගන්න වචන නෑ මගේ හිතේ. මං හිතන්නේ මේ සමුගැනීම අපේ මේ ආයතනයෙන් අය උදේ දැකලා හවස දකින්න ඒ අයව ඒ අද දවසේදී මේ විදිහට එතනින් එහාට හැම දවසකම දකින්න නොලැබුණත් මං හිතන්නේ ජීවිත කාලය පුරාවටම ඒ හිනාව, ඒ හඬ, ඒ ලෙන්ගතුකම මන් දන්නේ මට කලින් කෝ වගේ කියන්න වචන නෑ. ඒ කෙනා හැමදාමත් අපේ හද තුල ඉන්නවා, අපේ හදවතේ ඉන්නවා. ඒ පාර කියලා දුන්නු කෙනා ඉස්සරහට යන්න හැමදාමත් අපි ළඟ ඉන්නවා. මං හිතන්නේ මේක සමුගැනීමක් කියලා. කොහොම වුණත් අයියට ප්‍රාර්ථනා කරනවා සුබම සුබ අනාගතයක්. මම චේතනි, අයියා දාපු මගේ නම මිෂා. අසංගයේ මට මතක් වෙන්නේ 2006 මාර්තු මාසේ 2 වෙනිදා. එදා මට කිසි වෙලාවක අමතක වෙන්නේ නැහැ. මොකද මාව වා ඉන්ටර්විව් කළා. වාගේ දරුවෙක් විදිහට මේ ගමන ආරම්භ කරන්න මට මම පළවෙනි දවසේ ඉන්ටර්විව් කළේ මාර්තු මාසේ 22 2006. ඉතින් ඊට පස්සේ ඔයත් එක නෙට් එකේ වැඩ කළා. ඊට පස්සේ ඇසුර FM කියන රේඩියෝ එකට අපි ආවා. ඔයා ඇවිල්ලා මට තමයි කතා කළේ ධනුෂ්කයි එන්න හැකුවට පස්සේ එන්න අපි වැඩ කරමු කියලා. මම හිතන්නේ වාගේ හොඳම ගෝලයක් කියලා මාව දැකපු නිසා තමයි මට කතා කළේ. මම එදා සතුටින් ඒක පීඩිය අරගෙන මෙතනට ආවා. ඇවිල්ලා ඇසුරේ අපිට තැනක් තිබුණේ නැහැ. නමුත් අපි අමාරුවෙන් මහන්සිලා තැනක් හදාගෙන වැඩක් කරලා පෙන්නුවා. ඊට පස්සේ කොහොමෙන් හරි ඇසුර වහලා රිද්ම් එක පටන් ගත්තා. මීට අවුරුදු 3කට කලින් ඒක පටන් ගනිද්දි මාව දෙන්න ඕන තැන දීලා ප්‍රොමෝෂන් එකේ ඉහළ තනතුර දීලා. එතකොට ගොඩක් දේවල් මට කියලා දීලා තිබ්බා. ඒ දේවල් එක්ක මම රිද්ම් එකේ ප්‍රොමෝෂන් ගමන ආරම්භ කළා. ඊට පස්සේ වාට ඕන වුණා ඊට වඩා තැනකට මම යනවා දකින්න. ඊට පස්සේ වා වැඩසටහන් අංශයට ගෙනල්ලා සහකාර වැඩසටහන් කළමනාකාරීත්වය දක්වාම මගේ ගමන හෙවණැල්ල වගේ මගේ පිටිපස්සේ හිටියා. මං කියන්නේ ඇත්තටම මගේ අම්මයි තාත්තයි මාව ඉපැද්දුවට පස්සේ දෙවනි තැන ඉස්කෝලේ වගේ තුන්වෙනි තැන රැකියාවේ පියා විදියට මං සලකන්නේ මගේ ජීවිතය ඔයා. ඉතින් ඒක නිසා මට කවදාවත් අමතක කරන්න බෑ. මගේ බොස් මගේ මේ ජීවිත ගමනේ ලොකුම දේ මට ලබා දීපු ඔයා මට කිසි දවසක අමතක කරන්න බෑ සංගයි. ඔයා අද අපෙන් යනවා වෙන්න පුළුවන්. නමුත් එටත් එතිබිච්ච සහෝදරකම අපි අතර යම් ප්‍රශ්න ගැටලු ආවා. ඒ හැමදේම අපි විසඳගත්තා. අපි කරානම් කරේ හැමදේම එකට ඉන්න, සහයෝගයෙන් ඉන්න, සහෝදරත්වයේ තියාගන්න වගේම ඒ තිබිච්ච බැඳීම වැඩි කරගන්න. මං හිතන්නේ ඔයාත් මට ගොඩක් උපදෙස් දුන්නා. මමත් ඔයාට ළඟින් හිටියා. ඉතින් කියලා දීපු හැමදේටම පිං අසංගයි. ඔයාට සුබ අනාගතයක් වෙන්න කියලා සුබ පතනවා. යන තැන මල් පිබිදෙන දවසක් වෙන්න ඕන. මල් පිබිදෙන්න ඕන. හැමදේම හරියන්න ඕන. ගේ සිහිනය සැබෑ වෙන්න ඕන. ඔයා ඇතුළු පවුල් හැම දෙනාටම ඉස නමලා ආචාර කරනවා, වඳිනවා. මම මගේ හදවතින්ම බොහොම ස්තුතියි සංගයි. අපි යම්කිසි දවසක ආයිමත් එකම තැනක හම්බ වෙමු කියලා බලාපොරොත්තු ඇතිව තමයි මම ඔයාට හදවතින් සුබ පතන්නේ. මේ net fm එකේදී ගත්තු චමිල ලකුණාරංගොඩ මාර්තු මාසේ 2 වෙනිදා ඉන්ටර්වයුව කරලා ගත්තු චමිල ලකුණාරංගොඩ ඒ හදවතින් ඔයාට මේ කියන්නේ සුබ අනාගතයක්.